එක්ක ෂෙයා කරගන්න හිතුවේ මම කරපු පීසස් 40000ක කොරියන් ඕඩර් එක ගැන. ඉතින් හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. මට මේ ඕඩර් එක ආවේ නොවැම්බර් මාසේ. මට content 4ක ඕඩර් එකක් තමයි ආවේ. ඉතින් ඇත්තටම ඕඩර් එක ගත්තේ මම නෙමෙයි මගේ යාළුවෙක්. එයා තමයි බය එක්ක කනෙක්ෂන් එක තියාගන්නේ. ඕඩර් එක කන්ෆර්ම් වුණ ගමන් එයා මට පර්චේස් ඕඩර් එක දානවා. ඉතින් ඊට පස්සේ මගේ ප්‍රයිස් එකත් එක්ක තමයි මම ඕඩර් එක බාරගන්නේ. මේක සිප්මන්ට් එකට ඩේට් එක තිබ්බේ දවස් 20ක් වගේ. කොහොම හරි නොවැම්බර් 3 මම ඕඩර් එක පටන් ගත්තා. මේක ඇත්තටම 120 කියන සයිස් එක. මේක මික්සර් එක උනේ චිප්ස් 160යි, හීට් එක 140ක්. ඒකේ බර උනේ කිලෝග්‍රෑම් 2යි 350ක් තමයි. පැලට් එකකට පීසස් 250ක් වගේ තමයි අපි පැක් කරේ. මොකද බය ඉල්ලලා තිබ්බේ half pallet. අපි half pallet ගහලා ඩබල් කරලා තමයි ලෝඩින් කරන්නේ. මෙතනදී පැලට් නම් ටිකක් වැඩි යනවා මොකද ඩබල් කරන හින්දා. එතකොට පැකින් මැටීරියල් වලට යන ප්‍රයිස් එක ටිකක් වැඩි. ඉතින් සාමාන්‍යයෙන් අපි දවසට පීසස් 1800 2200 වගේ අතර ප්‍රමාණයක් ප්‍රොඩක්ෂන් කරනවා. අට පහ වැඩ කරලා. ඒකට දවසට ආකාරයට 6ක් වගේ ප්‍රොඩක්ෂන් කරන්න තමයි මගේ ටාගට් එක උනේ. එක කන්ටේනර් එකකට සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 25000ක් වගේ ලෝඩ් කරන්න පුළුවන්. අපි කරමු මේ ඕඩර් එකේ එක කන්ටේනර් එකකට ටොන් 10ක් වගේම 6 ටොන් 15ක් වගේ ගියා. එක පැලට් එකකට පීසස් 250 ගානේ පැලට් 40ක් තමයි ලෝඩින් කරේ. ඉතින් දවස් 6කින් වගේ පළවෙනි ටැංකිය ප්‍රොඩක්ෂන් කරලා ඉවර වුණා. ඉතින් සමහර වෙලාවල් වල මටත් වැඩ කරන්න උන වෙලාවලුත් තියෙනවා. ලෝඩින් කරන්නේ මමම තමයි. සමහර වෙලාවට කවුරු හරි උදව්වට ගන්නවා. කොහොම මොන ඕඩර් එක කරත් ක්වොලිටි එක තමයි අංක 1. මොකද එහෙම ක්වොලිටි එකට කරලා දුන්නොත් තමයි අපිට ආපහු ඕඩර් හම්බෙන්නේ. මම මේ වීඩියෝ එකට දාන දවස් වෙනකොට මට තවත් ටැංකි දෙකක ඕඩර් එකක් ඇවිල්ලා තියෙන්නේ. කොහොම හරි ලෝඩින් එක පටන් ගත්තේ නොවැම්බර් 11 උදේ 9ට වගේ. පටන් ගන්න එක වගේ වෙනකොට ලෝඩින් එක කරලා ඉවර වුණා. ඉතින් ඒ විදිහට කොරියන් ඕඩර් එකේ පළවෙනි ටැංකිය සිප්මන්ට් එකට යවුවා. ඉතින් මෙතනදී අපිට චිප් කිලෝග්‍රෑම් එකක් ගන්න උනේ රුපියල් 100කට වගේ. කොහොමත් කිලෝග්‍රෑම් එකක් අපි ගත්තේ 150කට වගේ. නෑ නෑ එන්න හරි.
මෙතන යඩි හරි. එන්න හරි. ඉතින් කොහොමද දවස් 21කට කලින් ටැංකිය අතරම මම සිග්මන්ට් එකට යවුවා. ඒ මාසේ මගේ ආදායම ලක්ෂ 15ක් වගේ තමයි තිබ්බේ. ඇත්තටම මම මේ වීඩියෝ TikTok එකට දාන්න කරුවා. YouTube channel එකට දාන්න හිතාගෙන වීඩියෝ කරපුවා නෙමෙයි. ඒකින්ද සමහර වීඩියෝ පැහැදිලි නැතුව ඇති. මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට පැහැදිලි වීඩියෝ කරලා channel එකේ අප්ලෝඩ් කරන්න. ඉතින් නොවැම්බර් මාසේ විදියට පටන් ගත්ත කොරියන් ඕඩර් එකෙන් නොවැම්බර් මාසේ ඒ විදිහටම ගෙවිලා අවසන් වුණා. ඉතින් ඔය විදියට තමයි මගේ බිස්නස් එකේ මම වැඩ කරගෙන යන්නේ. ඉතින් ආයෙත් දවසක තවත් වීඩියෝ එකකින්
හම්බෙනකන් මම ගිහිල්ලා එන්නම්.